ඔන්න අදත් වෙනදා වගේම අලුත් වීඩියෝයක් අරගෙන ආවේ. මේක නම් සුපිරිම වීඩියෝ එකක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් වීඩියෝ කීරණ කල්ම බලන්න. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ෆොටෝ එක අනවශ්‍ය දෙයක් තියෙනවා නම් කොහොමද ඒක හරියටම එකපාරින්ම අයින් කරගන්න කියලා. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම සර්ච් කරගන්න Google එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරගන්න clean up picture කියලා මම සර්ච් කරලා තියෙන විදිහට. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ පළවෙනි සයිට් එකට ඔයගොල්ලෝ යන්න ඕනේ. ඒකට ගියට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ටැප් එක here load picture කියලා දැන් ටච් කරගන්න. ටච් කරලා පස්සේ ඔයගොල්ලෝ ගැලරි එක තමයි යන්නේ. ඔයගොල්ලෝ ගැලරි එකෙන් ඔයාලට කැමති ඒ කියන්නේ ෆොටෝ එක අර ඕන දි කොට සයින් කරගෙන තියෙන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. මම දැන් මේකේ මේ සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන බලන්න continue SD කියලා කනත් එකෙන් ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් zoom කරන්න අක්කාචාපය එකක් තියෙන එකටත් වෙලා මේ ෆොටෝ එක ඕන විදිහට ඔයගොල්ලන්ට zoom කරගන්න පුළුවන් ඕන තරමට. ඊට පස්සේ මෙතන තියෙනවා මකන කැලලක් ඉරේසර් එක. ඊට පස්සේ ඒකෙන් මෙතන දෙනවා යට බ්‍රෂ් එක මකන එක ලොකු අඩු වැඩි කරගන්න. එන්න සාමාන්‍ය ගන්න බෑ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන් දැන් මට මේ ෆොටෝ එකේ මේ බෝල තමයි වැඩක් නැත්තේ. මම දැන් මේ බෝලුඩම අඳිනවා. ඔයගොල්ලන්ට වැඩක් නැති උඩ මේ විදිහට අඳ ගන්න. ටිකක් බෝල පේන්න තියෙනවා. ඔයගොල්ලන්ට වැඩක් නැති කියලා පේන්න තියෙනවා අඳ ගන්න. ඊට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන යට ක්ලීන් කියලා තියෙන බටන් නෑ. ක්ලීන් කියන බටන් ටච් කරගන්න. ඕගොල්ලන් තප්පර කිහිපයක් වගේ යනකොට බලා ගන්න පුළුවන් මෙතනින් මේ බෝලේ අයින් වුණා. ඊට පස්සේ ආයෙ මේක zoom එක දාලා ඉවරලා දැන් zoom out කරගන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනට මේක මූ වෙලා තියෙනවා කියලා. මේකේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් බටන් එකේ තියෙන ටච් කරලා ඉවරලා ෆොටෝ එක කොහෙද හරි WhatsApp එකට හරි කොහොම හරි සේව් කරලා තමයි මේක මේ ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. එමන් නැත්තම් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ස්ක්‍රීන්ෂොට් එකක් ආධාරයෙන් මේක හදාගන්න පුළුවන්. මම දැන් මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නවා. ඔයාලා බලාගන්න පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් හදුනා. ඊට පස්සේ දැන් මෙතන ඒක එඩිට් කරලා අපිට ඕනේ ෆොටෝ එක ගන්න හැම ක්‍රොප් කරගන්න ඕන පුළුවන්. ඔයාලත් මේ සයිට් එක try කරලා බලන්න.